ශුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය සෙවෙන. එහෙනම් අපි ඒක බලනවා මෙන්න ශුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය හොයනකොට සමීකරණය තියෙනවා. මේක අපි මෙහෙම දෙයක් තියෙනවා. අවසාන ශුද්ධවත්කම කියලා කියන්නේ ගිණුම් කාල පරිච්ඡේදයේ ඉවර වෙනකොට තියෙන ශුද්ධවත්කම. ආරම්භක ශුද්ධවත්කම කියලා කියන්නේ ගිණුම් කාල පරිච්ඡේදයේ ආරම්භයේ තියෙන ශුද්ධවත්කම. රයිට්. ගොඩක් කට්ටිය මේක බහුවර්ණ ප්‍රශ්න පත්‍රයකට තියෙනවා. මෙන්න මේ දෙක තමයි පැටලෙන්නේ. මේ දෙක තමයි පැටලෙන්නේ. රයිට්. අපි බලමු මේ දෙක පැටලෙන්නේ නැතුව කොහොමද අද අල්ලගන්නේ කියලා. ගැණිලි. ගැණිලි කියන්නේ මොකද්ද? ගැණිලි කියලා කියන්නේ අයිතිකාරය පෞද්ගලික ප්‍රයෝජනට අරගෙන දෙන්නේ. හැබැයි ඕක එකතු කරනවද අඩු කරනවද කියලා ඔයාලට ගැටලුවක් තියෙනවා නම් ඔයා මෙන්න මේව අපි බලමු. රයිට්. කවුද අපි? රයිට්. නවරත් ඉන්නවනේ. දැන් මම ඔන්න සංගණන නිලධාරියෙක්. මම සංගණන නිලධාරියෙක් වෙලා යනවා සංගණන කටයුත්තක් සඳහා. දැන් නවරත්න මෙන්න ඔන්න පොළොන්නරුව පැත්තේ හරි යේනක් කුඹුරක් කරගෙන මෙන්න කුඹුරක් තියෙනවා. හරි මේ කුඹුරේ මෙන්න මෙතන වටේට මේ තියෙනවා. දැන් ඔන්න මම සංගණනය සඳහා යනවා. මිදුලේ කොල්ලෝ 3 දෙනෙක් සෙල්ලම් කොල්ලෝ 4 දෙනෙක් සෙල්ලම් කර කර ඉන්නවා. හරි මම ගිහලා අහනවා නවරත්න ඔයයි හබියයි ළමයි 4 දෙනයි. ඔයයි හබියයි ළමයි 4 දෙනයි කියලා මම අහනවා. නවරත්න අපෝ නෑ සර්. තව 13 දෙනෙක් ඉස්කෝලේ ගියා. කී දෙනෙක් ඉස්කෝලේ ගිහලා තියෙනවද? 13 දෙනෙක්. මුන් 3 දෙනා ඉස්කෝලේ හිටියට අයිති කාටද? අයිති කාටද? නවරත්නට නේද? අයිති කාටද? නවරත්නට. එහෙනම් අපි මොකද කරන්න ඕන? එහෙනම් අපි මොකද කරන්න ඕනේ මේක? අන්න අපට අයිති හැබැයි අපේ ළඟ නෑ වෙන තැනක තියෙන්නේ. ගැණිලි කියන්නේත් එහෙමයි. ව්‍යාපාරයට අයිති දැන් ව්‍යාපාරයෙන් ඉවත් කරන අයිතිකාරය අරන් ගිහලා. එහෙනම් දැන් මෙතන නවරත්න මොකද කිව්වේ? ළමයි කීයද කියලා අහනකොට 4ද කිව්වේ? නෑ. ඉස්කෝලේ ගිහලා තියෙන 13යි. මෙතන ඉන්න ළමයි තියෙද 4යි. ඔක්කොම 17යි කියලා තමයි කියන්නේ. එහෙනම් ගැණිලි ටික එකතු කරන්න වෙනව නේද? එහෙනම් මේක පැහැදිලිද ඔයාලට? රයිට්. ඊට පස්සේ එහෙනම් අපි අමතර ප්‍රාග්ධනය ගැන හිතමුකෝ. අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ රයිට්. අපි බලමු නවරත්නම අපි හිතමු. දැන් නවරත්න ඔන්න අලුත් තමයි බැදලා ගිහිල්ලා තියෙන්නේ පොළොන්නරුවට. හරිද? දැන් නැත්තම් අපි හිතමු පොළොන්නරුවම කියලා. ඔව් අපි ගමුකෝ. අපි හැමදාම ගන්න පොළොන්නරුවම කියලා. හරිද? දැන් පොළොන්නරුව ඉන්නේ පොළොන්නරුවට වෙලා ඔන්න සංගණනයක් වෙලා. රයිට්. දැන් මම යනවා මේ දැන් මිදුලේ ළමයි 7 දෙනෙක් සෙල්ලම් කරගෙන ඉන්නවා. හරි මිදුලේ ළමයි 1 2 3යි 4යි 5යි 6යි 7යි. මම ගිහිල්ලා අහනවා පොළොන්නරුව ඔයයි හබියයි ළමයි 7 දෙනයි. අපෝ නෑ සර්. මම බැඳලා තාම මාසෙයිනේ. ඔය ළමයි 7 දෙනා අල්ලපු ගෙවල් වලින් සෙල්ලම් කරන්න ආවෝ. අල්ලපු ගෙවල් වලින් සෙල්ලම් කරන්න ආව නම් මේකට එකතු කරන්න පුළුවන්ද? මෙයාගේ ළමයිද? නෑ. එහෙනම් ඒව මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එතකොට ඉන්නේ මෙයයි හබියයි විතරයි. එහෙනම් මෙන්න මේ අමතර ප්‍රාග්ධනය කියලා කියන්නේ ව්‍යාපාරේ හැදුනෙව්ව නෙවෙයි අයිතිකාරය ගෙනාවුවා. ඒ නිසා අපි අමතර ප්‍රාග්ධනයේ සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය සොයද්දී අඩු කරනවා. එහෙනම් සුද්ධවත්කම් ප්‍රවේශයට ලාභය හොයද්දී මෙන්න කතාව මෙච්චරයි සරලයි. ලාභය හෝ අලාභය හරි අවසාන සුද්ධවත්කමෙන් ආරම්භක සුද්ධවත්කම අඩු කරනවා. මේ දෙක අතර වෙනස කියන්නේ සුද්ධවත්කම වෙනස. සුද්ධවත්කම් වෙනස. ඊට පස්සේ ඒකට අපි ගැණිලි එකතු කරා අමතර ප්‍රාග්ධනය අඩු කරා. මේකයි පැටලෙයිද? නෑ නේද? එහෙනම් ෂේප් නේ. රයිට්. එහෙනම් හරි අපි ඔය ගාන හදමු. රයිට්.